හරි දැන් මෙහෙමයි. දැන් ප්‍රියංවදා ඔයාගේ දැන් අපි ජන්මපත්‍ර තුනම පරීක්ෂා කරා මහත්යාගේ ඔයාගේ දැන් ඔයාට සමස්ත බලාපොල විස්තරය තමයි දැන් මේ තුනේම ඔයාලා සංක්ෂිප්ත විස්තරය තමයි අහන්නේ. දැන් මතක තියාගන්න මෙහෙම එකක් දැන් තියෙනවා. දැන් මම මුලින්ම මහත්යාගේ බල්ලෙකුව එයාට මාරකයක් තියෙනවා කියලා. පුතාගේ බල්ලෙකුව එයාගේ අධ්‍යාපනයේ වැටෙනවා කියලා ඔයාට කිව්වා මොකද අවුලක් නැහැ පතෝල වගේ කියලා නේ. ඔව් මහත්තයා. ඔබ පුරුෂයා සිංහලග්න ඉපදී ඇත ඔහුට ඉතා තදබල මාරකයක් ඇත. වයස අවුරුදු 58 වෙච්ච නිසා ජීවිත අවදානම් තියෙනවා. මේ යන්නේ අෂ්ටමේ රාෂ්ටකය. ඒක ඉතා පැහැදිලිව ලියවිලා තියෙනවා. හැබැයි ඔයාගේ කේන්ද්‍රයේ දෙවුනෝ බලනකොට මම බලනවා ඔයාට පුරුෂයාට මේ අෂ්ටමේ රාෂ්ටකයේ පළදී ජීවිත හානි විය හැකි කණවැන්දුම් යෝගයක් ඔබට තිබේද කියලා. ඔයා දන්නවද ඔයාලට කණවැන්දුම් යෝගයක් තියෙනවද නැද්ද කියලා? එහෙම නෙවෙයි ඔයා දන්නේ නැහැ ඒක. ඔයාට කණවැන්දුම් යෝගයක් නැහැ. ඒ නිසා ඔයාට කණවැන්දුම් යෝගයක් නැති නිසා ඔබ සමග යුග දිවියටපත් පුරුෂයාට අකල් මරණ ඇතිවන්නේ නැත. මොකද වෙන්නේ? අකල් මරණ ඇතිවන්නේ නැත. ඒ ප්‍රශ්නේ ඔයාගෙන් විසඳුණා. හරිද? ඔයාට පුදු ගැටලුවක් නැහැ. එතකොට දැන් ඔයාගේ පුතා මීන ලග්නෙ ඉපදිලා තියෙනවා. පුතාට අධ්‍යාපන බාධා තියෙනවා. තේරුණානේ? එතකොට මම අහනවා මේ ළමයා තාමන ඉස්කෝලේ 7 8 9 පන්ති වල ඉන්නකොට ගණිත විෂයට දුර්වල වුණාද කියලා. ඔව්. හරි. හැබැයි දැන් ඒ අපලේ ඉවර වෙලා තියෙනවා. දැන් එයාට එහෙම ගැටලුවක් නැහැ. ඒතකොට මෙයා මොකක් හරි විශේෂ ගණන් පන්තිකට යවල හෝ වෙනත් මොන හරි ක්‍රමයකට ඔයගොල්ලෝ මෙයාට ගණන් ඉගෙනුවද? ඔව්. මොකද කරේ? අපි දෙන්නම ගණිතයේ විෂය උගන්වන ගුරුවරු නිසා මම හිතනවා ඒ ළමගේ දරුවට ඒ පිටිම තියනවා කියලා. ඒ පිහිටියම තියෙනවද ඕගොල්ලෝ ඉගෙනුවද මොකක් හරි විශේෂ ක්‍රමයකට? අපි ගෙදරත් එයාට කියලා දුන්නා. අපි දෙන්නත් එකම කියලා දුන්නා. හරි. දැන් ඒතර ප්‍රශ්නයක් නේ ප්‍රශ්න විසඳලා තියෙනවා. නමුත් පොඩි කාලේ ගණිතයට දුර්ලයි. එතකොට හැම කෙනාගේම කර්ම තවත් කෙනෙක් මතින් අහෝසි වෙලා තියෙනවා. පුරුෂයාගේ මාර්ගය හොයාගෙන දරුවාගේ අධ්‍යාපන ගැටලුව දෙමව්පියනුත් අයින් වෙලා තියෙන නිසා ඕගොල්ලන්ට ඉදිරි කාලය තුළ වැඩි කරදරයක් නැතුව මේ ජීවිත ගමන ගෙනියන්නට පුළුවන්. වෙන ප්‍රශ්න නැහැ. මම ඔයාලට කියනවා ඔයා මගෙන් අතරම මේක හොඳයි ඔයා මට මේ කේන්ද්‍ර තුනම බලන්න යෝජනා කරා මම මුලින්ම තුනක් බලන්න එපා එකක් බලන්න. නමුත් ඔයා තුනම බලන්න ඕනයි කියපු නිසා බැලුවේ. මේකේ වැදගත්කමක් තියෙනවා. දැන් මේ තුනම බැලීමෙන් පවුලේ හැමෝගෙම තොරතුරු අපි දැනගත්තා. තව කෙනෙක්ගේ යම් කිසි දෙයකට තවත් කෙනෙක්ගේ කේන්ද්‍රයකින් පිහිටක් වෙන්න පුළුවන් කියන එක තමයි මේකෙන් මට ඔයාලට කියන්න තියෙන්නේ. හරි වෙන මොනවද? වෙන තියෙන්නේ අපේ ළමයා ඉගෙන ගන්නව නම් අපිට තියෙන්නේ එච්චරයි සනසීමකට තියෙන්නේ. මටත් මගේ මාතේටත්. හරි එහෙනම් ඔය සනසන්න ප්‍රශ්නයක් නැහැ. ඔව් එතකොට අපිට කිසි කරදරයක් බාධාවක් නැහැනේ. නෑ එහෙමයි නැත්තේ නෑ පොඩ්ඩක් ඉන්නකෝ දැන් ඔයාගේ පුතාගේ කේන්ද්‍රය තමයි ගියදී අන්තිම එකේ තියෙන්නේ. මෙයාට යන්නේ රාහු මහදසා හොඳේ. ඒතකොට දැන් රාහුගේ සෙනසුරු ඉස්සරහට ලබන්න තියෙනවා. මොටෝ සයිකල් එහෙම පුතාට අරන් දෙන්න එපා ඉස්කෝලේ යන්න කැම්පස් යන්න හොඳේ. එහෙම පුංචි ප්‍රශ්න වලට නෙමෙයි ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අවුරුදු 3ක් හදිස්සි අන්තරක් වගේ ප්‍රශ්නයක් වෙන්න තියෙන නිසා එතෙන්දී පරිස්සම් වෙන්න නැත්නම් වෙන මොකුත් ගැටලු නැත. මම හිතනවා මගේ දරුවට විශ්වවිද්‍යාලයට යන්නට පුළුවන්කම ලැබෙනවා කියලා මම හිතනවා. නෑ මෙහෙම උසස් අධ්‍යාපනයේ තියෙනවා බය වෙන්න එපා. හරිද? මොකක් හරි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ ළමයට දෙනු ස්ථිරයි. ඔව්. හරි. එහෙනම් විශේෂ දෙයක් නෑනේ. එපමණයි සර්. බොහොම ස්තුතියි. හරි මේ කේන්ද්‍ර සටහන තුනම ඔෆිස් එකෙන් ඔයාලට WhatsApp කරાવી. හරි. ඒක හෙට හරි බොහොම ස්තුතියි. හරි. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය පෞරාණික ඉන්දිය රහස් වට්ටෝරුවකට අනුව උසස්ම තත්ත්වයේ බෙහෙද්‍රව්‍යයන් යොදාගනිමින් සකස් කරනු ලබන මෙම දිව්‍යමය සුවඳ දූපය ධනලක්ෂ්මී කුබේරන් දැහැනින් ජීවම් කර ඇත. ඔබේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ උදේ සවස දුමැල්ලීවෙන් ඔබට සෞභාග්‍යම උදාවේ. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය මිලදී ගන්නා ඔබට තවත් විශේෂ වාසියක්. මෙම පැකැට්ටු තුළ බලගැන්නූ රන් ආලේපිත ලක්ෂ්මී පිළිමයක් හෝ රන් ආලේපිත ලක්ෂ්මී කුබේරන් යන්ත්‍රයක් අහඹු ලෙස තැන්පත් කර ඇත. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන්ම ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය ඔබ වෙත ලබා දෙන්නේ. ආධ්‍යාත්මවේදී බිසර චාණක්‍ය මානගේ සුවඳ දූපය ලබා ගැනීමට WhatsApp මගින් විමසන්න 0753 53 53 40